මේක බොහොම අපි ළඟ තියෙන්නේ. ඇයි අපි නොකරන්නේ? මෙතනයි තියෙන ප්‍රශ්නේ. මේ මාව හොයාගෙන යන්න අපිට තියෙන ලොකුම බාධකේ තමයි බාහිර පරිසරය. හැම වෙලේම මගේ හිත යොමු වෙන්නෙම බාහිර පරිසරයට මගේ දිහාවට නෙමෙයි. ඒකයි අපිට මාව හොයාගන්න තියෙන අපහසුව. එhmenan ඉස්සෙල්ලා මේ බාහිර පරිසරයේ තියෙන බාධක අපි ටිකක් අඩු කරගන්න ඕනේ අවධානය ගන්නා වූ බාධක. බාහිර පරිසරයේ බාධක අඩුම නිස්කලංක තැනක් හොයාගන්න ඕනේ. අනවශ්‍ය ශබ්ද නැති, අනවශ්‍ය දුර්ගන්ධයක් නැති, අනවශ්‍ය මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ශරීරයට දෙන පීඩා නැති තැන. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට කරදර දෙන අපේ ශරීරය. සමහරට මුත්‍රාබරක් වෙන්න පුළුවන්. සමහරට බඩගින්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලා වැඩි, නැත්නම් නිදිමතයි, නැත්නම් දාඩිය දාලා මේ වගේ අපිට වළක්වා ගන්න පුළුවන් සියලුම දේවල් වළක්වාගෙන සුදුසු වෙලාවක් සුදුසු පරිසරයක් අපි මේකට තෝරගන්න ඕනේ. මේකට අපි ඉඳ ගන්න ආසනය බුදුදහමේ නම් එරමිනිය ගොතා ගන්න කියන යෝගා ආසන තියෙනවා. මේ විවිධ ක්‍රම තිබුණත් ඊටම අපහසු ආසනයකට මුලින් අපි ගියොත් අපිට මේක කරගන්න අමාරු වෙනවා. මොකද අපිට ඒ වෙනුවෙන් තමයි අපේ අවධානය යොමු වෙන්නේ. ඉස්සෙල්ලා ඒ අතරින් අපිට වඩාත්ම පහසු ආසනයක් තෝරගන්න පුළුවන්. යෝගාසනයක්. ඉඳගන්න අපි මේ වගේ ඉඳගෙන ගන්න ආසනයක් හෝ නැත්නම් එරමිනිය ගොතාගෙන බුදුදහමේ අත් දෙක එක උඩ එක තියාගෙන ඉන්න ක්‍රමයට අපිට වඩා පහසු ආසනයක් මුලින් අපි තෝරගන්න ඕන. මොන ආසනය තෝරාගත්තත් මේක විශේෂ ලක්ෂණයක් තියෙනවා අපේ උඩුකය. කඳ කොටස ඍජුව තියෙන්න ඕන. පොළවට ලම්බකව. මේකට හේතුවක් තියෙනවා මේ යෝග දර්ශනයේ උගන්වනවා මේ අපේ කොඳුයට පෙළ දිගට ක්‍රියාත්මක වෙන අපේ මනසේ හිතේ ක්‍රියාත්මක වෙන ශක්තියින් වල චක්‍ර 7ක් තියෙනවා කියලා. මේ චක්‍ර 7 එකකට එකක් සම්බන්ධව කටයුතු කරනවා. මේක එකට එලයින් වෙලා තිබ්බොත් එක ලයින් එකකට පිහිටියොත් මේ තොරතුරු සම්ප්‍රේෂණය ඊටාම පහසු වෙනවා සාර්ථක වෙනවා අපේ මේ අපි හොයාගෙන යන භාවනාව සාර්ථක වෙනවා කියලා. දැන් අපි උඩුකය ඍජුව මෙහෙම තියාගෙන අපි වැඩේ පටන් ගන්නවා. S2 පියා ගන්නවා වටේ තියෙනවා පේන්නේ නැති වෙන්න පරිසර නිස්කලංක නිසා අනිත් ප්‍රශ්න අඩුයි. නමුත් දැන් මේ ඔක්කොංගෙම වයින් වුණත් හිත එක තැනක තියෙන ගැම්බා වගේ හතර අතට පයින්නවා. දැන් අපිට සිද්ධ වෙනවා යම් විදියකට මෙල්ල කරලා හිත එක තැනකට ගන්න. මේක භාවනාවේ නම් කරගෙන කාලයක් යනකොට ටික එතෙන්ට එනවා කියලා තමයි කියන්නේ. නමුත් ඒක කරනකොට අපිට මේක ඇති වෙලා අපි නැගිටිනවා. නමුත් මම මේකට භාවිතා කරනවා මේ යෝග අභ්‍යාසයක් හරි ඉක්මනට චංචල ගතිය අඩු වෙලා හිත එක තැනකට ගන්න. 7 වතාවක් ගැඹුරු හුස්මක් අරගෙන පිට කරනවා. යාගේ හුස්ම වාර 7ක්. එක හුස්ම වාරයක් කොටස් 3කට කඩනවා. ආස්වාසය, අල්ලාගෙන ඉඳීම, ප්‍රාස්වාසය. ඒ එක කොටසකට තප්පර 7ක කාලයක් දෙන මේක බොහොම ප්‍රචලිත යෝග අභ්‍යාසයක්. ඉතින් අපි හුස්ම ගැනීමේදී අපි හිතෙන් මෙනෙහි කරනවා S2 පියාගෙන අපේ ශ්‍රෝණි ප්‍රදේශයේ ඉඳලා අර වීදුරුවකට වතුර දාද්දි වතුර පිරීගෙන එනවා වගේ උඩට හුස්ම පිරීගෙන එනවා කියලා අපි තප්පර 7ක් හිතෙන් ගැනලා උඩට හුස්ම ගන්නවා. ඊට පස්සේ අපි තප්පර 7ක් මේ හුස්ම අල්ලාගෙන ඉන්නවා තද කරගෙන ඒ වෙලාවේ අපි හිතෙන් මෙනෙහි කරනවා අපේ ශරීරයේ තියෙන සියලුම විෂ ද්‍රව්‍යයන් මේ වාතයට විසරණය වෙනවා කියලා. ඊළඟට නැවතත් තප්පර 7ක් තිස්සේ අපි හුස්ම පහළට යවන ශ්‍රෝණීය ප්‍රදේශයටම උපරිම සූරල හුස්ම එළියට යවනවා. උදරයේ මාංශ පේශි ඇතුළට අරගෙන කොන්ද නමන්න නැතුව එළියට දානවා. මේ වගේ 7 වතාවක් අපි මෙනෙහි කරගෙන මේක කරද්දී හිත සංසුන් වෙනවාමයි. මේ 7ක් ඇයි කියන එක විශේෂත්වයක් තියෙන එක යෝග දර්ශනයේ විශේෂයෙන්ම ගන්නා වූ ඉලක්කමක්. ඒක අපි ඉදිරි වීඩියෝකදී කතා කරමු ඇයි මේ 7 කියලා. නමුත් අද අපිට මෙතන වැදගත් වෙන්නේ හිත සංසුන් කර ගැනීම. දැන් අපි හිත යම් දුරකට සංසුන් කරගත්තා. අපි ලෑස්ති දැන් මාව හොයාගෙන යන්න. දැන් මේ යෝග අභ්‍යාසයේ හුස්ම කියන එක අතහැරලා දාන්න. දැන් හිතට ඔහේ යන්න ආරින්න. දැන් S2 පියාගෙන හොයන්න මමකෝ. දැන් හිතෙන සිතවිල්ලක් පාසා මාව හොයමින් ඉන්න. දැන් මුත්තන් සෙල්ලමක් අපි කරන්නේ. මාවමයි හොයන්නේ. මම මාවමයි හොයන්නේ. දැන් මෙහෙම හොයාගෙන යද්දී ටික වෙලාවක් යද්දී අපිට පැහැදිලි වෙනවා වෙලාවකට ඔළුව කහනවා. තව වෙලාවකට හුස්ම කියන තැන ඉන්නවා. තවත් වෙලාවක කකුල කසනවා. තවත් වෙලාවක තොලේ මැස්සෙක් වහලා පිහනවා. මේ වගේ මොහොතින් මොහොත මම තැන් වලට යනවා.
එක තැනක ඉන්නේ නැහැ. අතෙන්ට යනවා මෙතෙන්ට යනවා මෙතෙන්ට යනවා පරණ දේවල් මතක් වෙනවා. හිත හැම තැනටම මම යනවා. අවධානය වෙන වෙන තැන් වලට යොමු වෙනවා. මේක දිහා හොඳට බලන් ඉද්දී අපිට පැහැදිලි වෙන දෙයක් තමයි එක තැනක ඉන්නෙත් නැහැ. කොහෙවත් නොගිහින් ඉන්නෙත් නැහැ. හැම වෙලේම හිතක් ඇති වෙනවා. කොහේ හරි තැනක. හැබැයි ඇති වෙන එකේ මට ඉන්න නම් බෑ. ඒක නැති වෙලා වෙන තැනක ඇති වෙනවා. ඊළඟට කල්පනා කරලා බලුවා මුලින් එක කෝ කියලා ඒක දැන් නැහැ. දෙවෙනි හිත ඇති වෙන කලින් එකට වෙච්ච දෙයක් නැහැ. හොඳට මේක මෙනෙහි කරන් යද්දී අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධය එනවා. ප්‍රත්‍යක්ෂ ලෙස අපිට අවබෝධ වෙනවා. අපි අර නවතින්නෙත් නැති පවතින්නෙත් නැති හිත කියලා කතා කරපු අඛණ්ඩව එකක් පිටුපස එකක් සිත් ඇති වෙනවා කියන එක අපිට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙනවා දැන්. ඒ අවබෝධ වීම තුළ අපිට ඇති වෙනවා නවතින්නේ නැහැ හිත ඇති වෙනවා. හැබැයි ඇතිච්ච එක පවතින්නේ නැහැ. නැත්තර නැති වෙනවාමයි කොහොමවත් තියාගන්න බෑ මේක. කොච්චර උත්සාහ කළත් අපිට ඒක තියාගන්න බෑ. මේ තුල අපිට පැහැදිලි වෙන ලක්ෂණය තමයි මේ අනිත්‍යයි කියන ලක්ෂණය. බුදුදහමේ මේක උගන්වනවා. අනිත්‍ය කියලා ලක්ෂණයක් අපි තුල තියෙනවා. ඇති වෙන කිසි දෙයක් තියෙන්නේ නැති වෙනවාමයි කියලා. එhmenan අපේ හිත මේ ඇති වෙන හිත තියෙන්නේ නැති වෙනවාමයි කියලා අපි කලින් අනුමාන දැනුමක් ගත්තා. දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට අවබෝධ වුණා මේක අනිත්‍යයි කියලා. දැන් අපි තවදුරටත් මේක මේ විදිහට මේ අභ්‍යාසය කරගෙන ඉස්සරහට යනවා. මෙනෙහි කර. ඊළඟට අපි අවධානය යොමු කරනවා මේ ඇති වෙන දැනීම් වල විඳීම පිළිබඳව. අපි පංචස්කන්ධය කියන එකේ කතා කරා වේදනා කියලා කොටසක් තියෙනවා කියලා එක ස්කන්ධය. විඳීමක් තියෙන හැම හිතකම. විඳීමට යොමු වෙලා බලනකොට කකුල කසනකොට එක දුකක්. ඔළුව කසනකොට දුකක්. තව පොඩ්ඩකින් ගෑම උයන්න ඕන කෙනෙකුට දුකක්. කකුල හිර වැටලා කෙනෙකුට දුකක්. ඒ අතර හෙට ට්‍රිප් එකක් යනවා කියලා සැපක් එනවා. එතකොටම ඒත් එක්කම දුකක් එනවා. හෙට කවුරු එකතු වෙයිද නැති වෙයිද කියලා ඉවරලා එතන ප්‍රශ්නයක් එනවා. අර සැප එහෙම් පිටින්ම නැතු වෙනවා. ඔන්න ආයෙ දුකක් එනවා. අර ආපු සතුට නැති වුණා අර මිනිස්සයා හින්දා කියලා. එන්නේ නැති මිනිස්සයා හින්දා කියලා. වැඩිම ප්‍රතිශතයක් මෙතන තියෙන්නේ දුක්ඛිත වේදනා ඉඳලා හිටලා සුඛිත නැත්නම් සැප වේදනාවක් ආවත් ඒක අපව දුකක් බවට පත් වෙනවා කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙනවා. සාමාන්‍ය ජීවිතේ අපි විඳින්නේ දුකම තමයි. අපි හරියට කල්පනා කරලා බැලුවොත් සැප කියලා හිතාගෙන විඳින්නේ දුක. මේක අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙනවා. දුක කියන එක. අපි 12 ආකාර දුකක් ගැන කතා කරා. දැන් මේකෙදි අපිට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තා. දැන් නම් පුද්ගලයාගේ බුදුදහමේ උගන්වන දෙවනි ලක්ෂණය තමයි දුක. අනිත්‍ය දෙවනි ලක්ෂණය දුක. දැන් මේක අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙනවා. දැන් අපි හොඳට කල්පනා කරනවා මම පැත්තකට වෙන්න. දැන් මම කෝ දැන් කකුල කසනකොට මම කොහේ ඉඳලාද කසන්නේ? ඔළුව කසනකොට මම කොහේ ඉඳලාද කසන්නේ? කියලා බලනකොට ඉන්න තැනක් නැති වෙනවා. හොයාගෙන යද්දී එක දෙයක් හම්බ වෙනවා. මම කියලා කෙනෙක් මෙතන නෑ. මේ සිදුවීම් මාලාව දැනීම් මාලාව විතරයි මෙතන තියෙන්නේ කියලා. ආත්මයක් කියලා දෙයක් ස්ථිරසාර දෙයක් මෙතන නෑ. මේ දැනීම් මාලාවට තමයි මම කියලා අල්ලාගෙන ඉන්නේ කියන එක පැහැදිලි වෙනවා. මේ පැහැදිලි වීමට ආත්මයක් නැහැයි කියලා පැහැදිලි වෙන එකට අපි කියනවා බුදුදහමේ අනාත්මයි කියලා. ඒ ලක්ෂණයට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන බුදුදහමේ ත්‍රිලක්ෂණය කියලා කියනවා. මේක අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න. මේක පොඩි වෙලාවක් යන්නේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වෙනවා. මේක අපිට අවබෝධ වෙන දෙයක්. මේක තව ගැඹුරට මේක ස්ථිරසාර වෙන එක වෙනම දෙයක්. නමුත් මුලින් අපිට සුපර්ෆිෂියල් වශයෙන් මතු පිට මට්ටමින් මේ කරුණු තුන අවබෝධ වෙනවා. ඒක මේ කවුරුත් කියනව නෙමෙයි. ඒතර මෙතෙන්ට එනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් අපිට අවබෝධ වෙද්දී අනාත්මයි කියන ලක්ෂණය. අවබෝධ වෙන්න කලින් අපිට තිබුණේ ආත්මයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා කියලා තිබ්බ එක. ඒකට අපි කිව්වා පරමායෝජන දෙක වීඩියෝකදී අපි කතා කරලා සක්කාය දිට්ඨිය කියලා. අපි තුල තිබුණ දිට්ඨියක් වැරදි දැක්මක් දැන් මෙතනින් අහෝසි වෙලා ගියා. සක්කාය දිට්ඨිය කියන වැරදි දැක්ම දැන් අපෙන් අහෝසි වුණා. මේක නැවත කරන්න තව ස්ථිරසාර වෙනවා. නමුත් පොඩි සැකයක් තියෙන්න පුළුවන්. මේක ඇත්තමද බුදුහාමුදුරුවෝ කියපු දේ හරියද? මෙතන මේක මට නිකන් හිතෙන්නේ වැරදිද? මේක මායාවක්ද? මේ වගේ විවිධ සැකයන් තියෙන්න පුළුවන්. අපි නැවත කරනවා. මේ සැකය දුරු වෙනකන් කරනවා. මේ සැකයට කියනවා මේ යථාර්ථ ධර්මයේ ස්වභාව ධර්මයේ පිළිබඳව ඇතිවෙනා වූ සැකයට බුදුදහමේ කියන වචනය තමයි විචිකිච්ඡාව. එතකොට අපි බුදුදහමේ අපේ ස්වාමීන් වහන්සේලා කතා කරද්දී බුදුන් වහන්සේලාගේ ධර්මයේ පිළිබඳව එන්නා වූ සැකය කියලා. බුදුන් වහන්සේලා දේශනා කළේ මේ ස්වභාවයේ තියෙන ධර්මය. ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක අපි බුදුන් වහන්සේට දෙන්න ඕන.
ඒ නිසා බුදුන් වහන්සේලාගේ ධර්ම කියන මේ ස්වභාව ධර්මයේ පවතින ධර්මතාවයේ පිළිබඳව එන්නා වූ බුදුන් වහන්සේලා විසින් අපිට පෙන්වා දුන්නු ධර්මතාවයේ පිළිබඳ එන්නා වූ සැකයට කියනවා විචිකිච්ඡාව කියලා. මේ සක්කාය දිට්ඨිය කියන එක පිළිබඳව විචිකිච්ඡාවක් ඇති වෙනවා. ඒක අනාත්ම ලක්ෂණය පිළිබඳව. දැන් මෙහෙම නැවත කරගෙන යද්දි එක තැනක් එනවා මේ සැකය විචිකිච්ඡාව සම්පූර්ණ නැතිලා ස්ථිර සාරව හිතට දැනෙන තැනක් මම කියලා කෙනෙක් නැහැ. ත්‍රිලක්ෂණය හැමමයි. ඒ වගේ තව අපිට කරුණු ඉදිරියේදී කතා කරන්න කීපයක් තියෙනවා. මේවා පිළිබඳව මේ සැකය නැත්තරම නැතු යනවා. ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පළවෙනි වතාවක් තියෙනවා. එක් හිතක් මුල්ම හිත ඇති වෙන්න මේ සැකේ නැති වෙලා ස්ථිරසාර වෙන මුල්ම හිතක් ඇති වෙනවා. ඒවා එකයි තියෙන මුළු සංසාරෙටම. මුල්ම හිත කියන්නේ එකයිනේ. දෙවෙනි එක මුල්ම හිත නෙමෙයි. ඒ විදිහටම නැවත හතුනාට ඒක මුල්ම හිත නෙමෙයි. මුල්ම හිත අපේ සංසාරයට ඇති වෙන්නේ එකම එකයි. මේ සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව කියන එක නැති වෙන. විචිකිච්ඡාව කියන්නේ අපි අර කලින් කතා කරපු අපේ හිතේ ඇතිවෙනා වූ අකුසල චෛතසික 14න් එකක්. සක්කාය දිට්ඨිය කියන්නේ 14න් එකක්. ඒතර මේ අකුසල චෛතසික හැඟීම් ශක්තියින් 14න් දෙකක්. සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව කියන එක ස්ථිර සාරව නැති වෙන තැනට එන පළවෙනි හිතට කියනවා විශේෂ නමක්. ඒ නම මම පස්සේ කියන්නම්. ඒ හිත ඇති වුණාට පස්සේ මේ මම කියන පුද්ගලයා නැති වුණාට පස්සේ මාව නඩත්තු කරන්න තියෙන තෘෂ්ණාව නැති වෙලා යනවා. තෘෂ්ණාව කියන්නේ අපේ මේ සසරේ දිගට බැඳගෙන ගෙනියන ගම් එක කියලා අපි කිව්වා. හරියට මේ තෘෂ්ණාව කියන ගම් එක අපි යම් දෙයක් අලවන ගම් එකක් නම් සදාකාලිකව අලවලා තියන්න පුළුවන් ගම් එකක් නම් මේකට යම්කිසි කිමිකල් බිඳුවක් දානවා දවස් 7කින් මේ ගම් එක ගැලවිලා යන්න. නැත්නම් සති 7කින් ගැලවිලා යන්න. ඒ වගේ දෙයක් තමයි මේ පළවෙනි හිත ඇතිවීමේදී සිද්ධ වෙන්නේ කියලා කියනවා. මේ සිත පළවෙනි සිත ඇති වුණ ගමන් මේ තෘෂ්ණාව කියන හිතෙන් හිතට පාස් වෙන ගම් එක නැති වෙලා අපි අනන්ත වූ සංසාරයක් ජීවත් වෙ නැවත ඉපදි ජීවත් වෙමින් දුක් විඳින්න තියෙන තත්ත්වයක් නැති වෙලා ඉදිරි ආත්ම 7කට විතරක් දුක ඉතිරි වෙන තත්වයට මේ ගම් එක බුරුල් වෙනවා කියලා බුදුදහමේ දේශනා කරනවා. එමනම් මෙන්න මේ හිතට කියනවා සෝවාන් මග්ග චිත්තය කියලා. සෝවාන් මාර්ග සිත කියලා පළවෙනිම හිතට මේ සංසාරේ කයිමයි ඇති වෙන්නේ. ඒ වගේම බුදුදහමේ පැහැදිලි කරනවා මේ தත්වයටපත් වෙච්ච කෙනා සෝවාන් පුද්ගලයා කියනවා ඒ தත්වයටපත් වීම මේ විශ්වයේ ජීවත් වෙන පුද්ගලයෙකුට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ලබා ගැනීම ඇචීව්මන්ට් එක කියලා. ඊට වඩා ලොකු දෙයක් මේ විශ්වයේ තව නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනකොට එතෙන්ට ආවට පස්සේ රහත් බව ස්ථිරයි උපරිම ආත්ම 7යි. මේක මේ අපි ළඟ තියෙන දෙයක්. බොහොම කිට්ටුව තියෙන දෙයක්. බුදුන් වහන්සේගේ කාලේ බණපදයක් කාලා මේ තත්ත්වෙට මිනිසුපත් වුණා. හැබැයි අපි වහලා තියෙන්නේ මේ ලෝකයේ සංකීර්ණත්වය නිසා. මෙන්න මේ තත්ත්වයටපත් වෙච්ච කෙනා කෙටි කාලීන දිගු කාලීන සදාකාලික සැපත් කරගෙන සැපෙන් සැපට ගිල්ලා ජීවත් වෙන කාලේ තාම සන්තෝෂෙන් සතුටින් සමෘද්ධියෙන් ජීවත් වෙලා අවේදිත සුඛය අත්පත් කරගන්නවා කියලා බුදුදහමේ දේශනා කරනවා. මේක බොහොම අපි ළඟ තියෙන්නේ. ඇයි අපි නොකරන්නේ? මෙතනයි තියෙන ප්‍රශ්නේ. කරලා බලන්න. හොය ඉන්න එපා. කරුණ ඇති අපි ගාව දැන් තියෙන. අපි ලෝකයක් හොයනවා, විශ්වයක් හොයනවා. අපි ගැන හොයන්නේ. මේක හරියට දැනගත්තාම අපිට විශ්වයම අවබෝධ වෙනවා කියලා බුදුදහමේ කතා කරනවා. ඊටු හරිය